බෝනස් කිව්වද? ඉන්සෙන්ටිව් කිව්වද? ඉතින් මේ අප්‍රේල් මාසනේ. මේ මාසේ කියන්නේ සාමාන්‍ය බෝනස් දෙන මාසෙ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා බෝනස් එක එව්වහම IRD එකේ ටැක්ස් ටේබල් එක අනුව 2025 අලුත් ටැක්ස් ටේබල් එක අනුව ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේකට ලම්සම් ටැක්ස් එකක් ගෙවන්න ඕන. ඉතින් ඔය ලම්සම් ටැක්ස් එක ගොඩක් වෙලාවට කැල්කියුලේට් කරන විදිහ පොඩ්ඩක් කම්ප්ලිකේට් කියලා හිතනවා සහ ටිකක් ඔක මැනුවලි කරන්න ගියාම පොඩ්ඩක් වෙලා යනවා. ඒ හින්දා ඔන්න මම සොලියුෂන් එකක් අරන් ආවා. ඒක මම ඔටෝමේට් කරලා තියෙනවා කස්ටම් ෆන්ක්ෂන් එකක් විදිහට VBA යූස් කරලා Excel එකේ ඔයාලට ඉක්මනටම ඒ ආන්සර් ගන්න පුළුවන් විදිහට. ඉස්සෙල්ලාම බලමු IRD එකේ දීලා තියෙන ටැක්ස් ටේබල් එක. ඉතින් මේ ටැක්ස් ටේබල් නම්බර් 2 කියන එකෙන් තමයි ලම්සම් ටැක්ස් එක කැල්කියුලේට් කරන්නේ. ඉතින් ඒකේ තියෙනවා මෙන්න මේ වගේ ටැක්ස් ටේබල් එකක්. ඒ ටැක්ස් ටේබල් එකට අනුව තමයි ඒ කැල්කියුලේෂන් එක වෙන්නේ. ඉතින් එක්සැම්පල් හතරකුත් තියෙනවා. අපි බලමු මම හදපු VBA ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා මේ කියන ආන්සර්ස් ටික ගන්න පුළුවන්ද කියලා අපි මේ හරියටම ෆන්ක්ෂන් එක වැඩද කියලා අපිට චෙක් කරගන්න පුළුවන් මේකේ ආන්සර් එකම එනවනම්. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම ෆන්ක්ෂන් එක කොහොමද අපි ඇක්ටිවේට් කරගන්නේ කියලා VBA through. හරි. ඉස්සෙල්ලාම Excel ෆයිල් එකක් ඕපන් කරගන්න. Excel ෆයිල් එකක් ඕපන් කරලා ඒක ඉස්සෙල්ලාම සේව් කරගන්න. save as ගිහිල්ලා ඔයාගේ ෆෝල්ඩර් එක හරි. මේකේ ඔයාලට පුළුවන් Excel macro enable workbook හරි Excel binary workbook හරි විදිහට මේක සේව් කරගන්න. මේ දෙකෙන් කැමති එකක්. මොකද මේක VBA ඇඩ් වෙන හින්දා අනිවාර්යෙන් මේ දෙකෙන් එකක් වෙන්න ඕන. අපි ගමු macro enable workbook එකක් විතරක් මේක සේව් කරගමු. මම මේ lump sum tax කියලා 2025 කියලාම සේව් කරගන්නම්. macro enable workbook එකක් විදිහට. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ developer tab එක open කරලා ඒකේ visual basics වලට යන්න. එහෙම නැත්නම් ඔයාලට ඒක පේන්නේ නැත්නම් developer tab එක පේන්නේ නැත්නම් ඔයාලට පුළුවන් file එකට ගිහිල්ලා options වලට ගිහිල්ලා customize ribbon එකේ මේ developer කියන tab එක ටික් වෙලා නැත්නම් ඒක ටික් කරලා okay කරන්න. හරි. එතකොට developer tab එක open වෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් alt එකත් එක්ක F11 press කරන්න පුළුවන්. එතකොටත් ඔයාලට Visual Basic application එකට කෙලින්ම ගිය හැකි මේක open කරන්නේ නැතුව. හරි. අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද Visual Basic මම දාපු කෝඩ් එක. මම මේක කෝඩ් එක දාන්නම් comment section එකේ පළවෙනි comment එක විදිහට. මම මේක ඔක්කොම copy කරලා Visual Basic වලට ගිහිල්ලා ඒකේ මම insert module විදිහට අලුත් module එකක් create කරලා මම ඒකට paste කර ගන්නවා. එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මම මේක close කරනවා. දැන් ඔයාලට මේක function එක වැඩ කරන්න ඕනේ. lump sum tax 2025 කියලා ගහපුවාම මේ function එක මෙතනින් පෙන්නනවා. ඒ වගේම තමයි lump sum tax කියලා ගහලා මේ FX button එක press කරා නම් ඔයා මේකේ enter කරන්න ඕන ටික ඔයාලට මෙතනින් පෙන්නනවා. monthly salary එක, bonus එක, paid months, future months, previous lump sum tax කියන items ටික මේ ටික තමයි fill කරන්න ඕනේ. උදාහරණයක් විදිහට monthly salary එක අපි කියමු ලක්ෂ 5යි කියලා. bonus එකක් ගෙවනවා ලක්ෂ 8ක. paid months අපි අප්‍රේල් මාසේ නම් ගෙවන්නේ එක මාසයක් ගෙවලා තියෙනවා. future months කියන්නේ මේ අවුරුද්දට තව මාස 11ක් වෙනවා ගෙවන්න. previous lump sum tax එක 0. එහෙම කියලා okay කරපුවාම ඔයාලට 2,88,000ක tax එකක් ගෙවන්න වෙනවා කියලා මෙතන පෙන්නනවා. හරි. අපි එහෙනම් අර IRD එකෙන් දීලා තියෙන උදාහරණ ටික ඉස්සෙල්ලා බලමු. මේ තියෙන පළවෙනි උදාහරණය. ඒකේ අප්‍රේල් මාසේ 2025 අප්‍රේල් මාසේ 1,70,000ක පඩියක් තියෙන කෙනෙක්. ඒ මාසේ යාට ලක්ෂ 6ක බෝනස් එකක් හම්බ වෙනවා. එතකොට මේක ගෙවන්නේ අප්‍රේල් මාසේ හින්දා remuneration එක එක මාසයක් pay කරලා තියෙනවා. සහ මේ අවුරුද්ද අවසන් වෙනකන් තව මාස 11ක් pay කරන්න තියෙනවා. අපි බලමු lump sum tax එක කීයක් වේද කියලා. lump sum tax 2025 කියන ෆන්ක්ෂන් එක අපේ කස්ටම් ෆන්ක්ෂන් එක. ඊට පස්සේ ඉස්සෙල්ලාම දෙන්න තියෙන මට remuneration එක ඕනනම් ඔයාලට පුළුවන් මේ FX button එක press කරන්න. එතකොට monthly salary එක කොහෙද තියෙන කියලා කියන්න ඕනේ. ඒක තියෙන මෙතන. bonus එක ඇවිල්ලා ලක්ෂ 6යි. paid month එකයි. future months 11යි. previous lump sum tax කීයක්වත් ගෙවලා නැහැ. මොකද මේ අප්‍රේල් මාසේ පටන් ගන්න මාසේ ඉඳන් 0. මම මේක okay කරනවා. 36000ක ඔන්න ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. අපි බලුවොත් එහෙම මේක හරිද කියලා. මේකේ පළවෙනි එක්සැම්පල් එක තමයි මම ගත්තේ. එක්සැම්පල් එක විදියට මේකේ 1,70,000 පඩිය තියෙනවා. 1.87 මිලියන් එතකොට තව ගෙවන්න තියෙනවා. මට ඒක අදාළ වුණේ නැහැ. මට මේ ක්වෙස්චන් එක හදද්දී 1,70,000 විතරයි මට අදාළ වුණේ. ලක්ෂ 6ක බෝනස් එකක් ගෙවනවා අප්‍රේල් මාසේ. ඒක මම
මෙතෙන්ට අරන් තියෙනවා ලක්ෂ 6යි කියලා. ඊට පස්සේ එයාගේ කැල්කියුලේෂන් එක කරලා තියෙනවා මෙහෙම. ස්ටෙප් 2 කියන එක යටතේ කැල්කියුලේෂන් එක කරලා තියෙනවා 36000 තමයි එයාගේ ඒප්‍රිල් මාසේ ලම්ප් සම් ටැක්ස් එක. එහෙනම් ඒ වැඩේ ආන්සර් එක හරියටම වෙලා තියෙනවා. අපි ඔහොම බලමු එක්සැම්පල් 2 එක. එක්සැම්පල් 2 එකේදී මම මගේ එක්සැම්පල් එකට මම යන්නම්. එක්සැම්පල් 2 එකේ රෙමියුනරේෂන් එක තියෙනවා දෙසැම්බර් මාසේ 2025 1,70,000ක් ගෙවනවා. ඒ වගේම තමයි එයාට බෝනස් එකක් ගෙවලා තියෙනවා අප්‍රේල් මාසේ ලක්ෂ 6ක්. ඒ කියන්නේ මේන මේ පළවෙනි එක්සැම්පල් එකේ තියෙන එකම තමයි මේ ඉස්සරහට අරන් තියෙන්නේ. එයාට දෙසැම්බර් මාසේ ලක්ෂ 8ක බෝනස් එකක් ගෙවනවා. අපි දැන් අනාගතේ ඉන්නේ. එතකොට 1.4 මිලියන් මෙයාට සම්පූර්ණ ඉන්සෙන්ටිව් එකක් හෝ බෝනස් එකක් ගෙවලා තියෙනවා. පඩියට අමතරව. එතකොට අපි දැන් ඉන්නේ දෙසැම්බර් මාසේ. දෙසැම්බර් මාසෙදී එයා කොච්චරක් ලම්සම් ටැක්ස් එකක් ගෙවනවද කියලා බලන්න තියෙන්නේ. එයාට දැනට දෙසැම්බර් වෙනකන් එයාට මාස 9ක පඩි ගෙවලා තියෙනවා. එතකොට තව මාස 3ක් ඉදිරියට පඩි ගෙවන්න තියෙනවා. ඒ වගේම කලින් ටැක්ස් එකක් ගෙවලා තියෙනවා 36000ක. ඒ කියන්නේ මෙන්න මේ ටැක්ස් එක 36000. අපි උදාහරණ පළවෙනි උදාහරණය ගත්ත ටැක්ස් එක තමයි 36000ක් විදිහට කලින් ගෙවලා තියෙන අප්‍රේල් මාසේ ගෙවලා තියෙනවා. හරි. අපි බලමු ලම් සම් ටැක්ස් 2025 මම FX බටන් එක මෙතන ප්‍රෙස් කරනවා. මන්ත්ලි සැලරි එක 1.70යි. බෝනස් එක කියලා කියන්නේ 1.4 මිලියන්. දැනට ගෙවලා තියෙනවා සම්පූර්ණයෙන් 1.4 මිලියන්. ලක්ෂ 6යි ලක්ෂ 8ත් එක්ක. paid months 9යි. future months 3යි. previous lump sum tax එක 36000යි. හරි. ඒක දාලා ඕකේ කරපුවාම 1,33,200ක් කියලා ආන්සර් එනවා. අපි බලමු උත්තරේ හරිද කියලා. IRD එකෙන් දීලා තියෙන එක්සාම්පල් එකට අනුව. ඔව් 1,33,200යි උත්තරේ හරි. අපි යමු එක්සාම්පල් 3. එක්සාම්පල් 3 එකට ගියොත් එහෙම මැයි මාසේ තමයි ටැක්ස් එක කැල්කියුලේට් කරන්න තියෙන්නේ. මම එකත් උදාහරණයක් යන්නම් මෙතනින්. මගේ Excel එක. මැයි මාසේ ලක්ෂ 3ක රෙමියුනරේෂන් එකක් ගෙවලා තියෙනවා. ඒ වගේ මැයි මාසේ තමයි බෝනස් එක ඉන්සෙන්ටිව් එක ගෙවන්නේ. එතකොට ලක්ෂ 6යි. ඒ කියන්නේ පඩිය ගෙවලා තියෙන මාස දෙකක්. තව ඉස්සරහට තව මාස 10ක් තියෙනවා පඩි ගෙවන්න. හරි. අපි බලමු මේකේ ටැක්ස් එක කීයද කියලා. lump sum tax 2025 monthly salary එක ලක්ෂ 3යි. බෝනස් එක ලක්ෂ 6යි. paid months 2යි. future months ඇවිල්ලා 10යි. C6 සෙල් එක. previous lump sum tax කීයක්වත් ගෙවලා නැහැ. 0යි. එහෙනම් මේක ඔකේ කරපුවා 1,68,000 කියලා ආන්සර් එක එනවා. බලමු උත්තරේ හරියද කියලා. 1,68,000යි. ඔන්න උත්තරේ ඇවිල්ලා තියෙනවා හරියට. ඊට පස්සේ බලමු අන්තිම එක්සැම්පල් එක. හතරවෙනි එක්සැම්පල් එක. හරි. මේකට ගියොත් එහෙම 2026 ජනවාරි මාසේ ටැක්ස් එකක් ගැන තමයි අපි දැන් කැල්කියුලේට් කරන්න යන්නේ. ලක්ෂ 3යි යාගේ පඩිය. බෝනස් ඉන්සෙන්ටිව් එකක් ගෙවලා තියෙන ලක්ෂ 6ක් මේ මාසේ. ඒ කියන්නේ අපි මේ එක්සැම්පල් 3 එකේ ගත්ත එකේ දිගුවක් තමයි මේ තියෙන්නේ. එතකොට ජනවාරි මාසේ තව ලක්ෂ 7ක් ගෙවනවා. එතකොට යාගේ ටෝටල් ඉන්සෙන්ටිව් එක 1.3 මිලියන් වෙනවා. එතකොට අපි ඉන්නේ ජනවාරි 2026. එතකොට මාස 10ක් මේ වෙනකොට යාට පඩි ගෙවලා තියෙනවා. රෙමියුනරේෂන් එක තව මාස දෙකක් ගෙවන්න තියෙනවා. එතකොට previous lump sum tax එක 1,68,000. ඒ කියන්නේ අපි ගත්ත එක. හරි. අපි බලමු මේකෙත් tax එක කීයක් වෙයිද කියලා. මේක ගත්තොත් එහෙම monthly salary එක ලක්ෂ 3යි. බෝනස් එක 1.3 මිලියන් ඔක්කොම ටික. මේ අවුරුද්දට ගෙවන ඔක්කොම ටික. paid months 10යි. future months 2යි. previous lump sum tax එක 1,68,000යි. ඔන්න ඒක අපි ෆන්ක්ෂන් එකේ ආන්සර් එක එනවා 2,46,000ක් විදිහට. 2,46,000යි කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම මේකේ ආන්සර් එක ගත්තොත් 2,46,000යි උත්තරේ හරියට වෙලා තියෙනවා. දැන් අපි බලමු මේ ෆන්ක්ෂන් එක පාවිච්චි කිරීමේ තව වාසි මොනවද කියලා. අපි සාම්පල් හදාගමු payroll එකක්. ටිකක් ලොකු එකක් හදාගන්න. මම ඒකට යූස් කරනවා මේක sequence function එකත් එක්ක. දැන් මට sample name දාගන්න බැහැනේ. sample names දාගන්නකොත් එහෙම සෑහෙන වෙලාවක් යනවා. හින්දා මම මෙන්න මේ වගේ වැඩක් කරනවා. staff name quotation mark ඇතුලේ ඒක and ඊට පස්සේ මම දානවා sequence function එක rows 1000ක් මම ගන්නවා columns 1යි start 1 step 1. හරි. මම දාපුවම ඔන්න one shotම staff name 1 2 3 4 කියලා unique names 1000ක් මට create වෙලා තියෙනවා. ඊට පස්සේ මම මේකේ priority එකක් හදා ගන්නවා. priority එකක් හදා ගන්නවා කියන්නේ පොඩ්ඩක් bonus එක මම මේ හැපෙට දාලා තියෙනවා. priority 1 එක කියන්නේ 0, 2 එකට 25%, 3 එකට 50%, 4 එකට 75%, 5 එකට 100% බෝනස් එකක් යනවා කියලා assume කරමු. හරි. ඉතින් මට මේකේ roughly මට දා ගන්න ඕන 1 2 3 4 කියලා සරලව මට දා ගන්න ඕනේ. ඒකට මම ගන්නවා rand
array කියන ෆන්ක්ෂන් එක. rows මට ඕනේ 1000ක්, columns 1යි, minimum 1 සහ maximum 5. එකේ ඉඳන් 5 වෙනකන් integers විදිහට මම මේක ගන්නවා. ඔන්න එතකොට මට randomly එකේ ඉඳන් 5 වෙනකන් ඇවිල්ලා තියෙනවා. මම ඒ ඔක්කොම copy කරලා මම value paste එකක් දා ගන්නවා. එතකොට එකේ ඉඳන් 5 වෙනකන් ඔන්න හැදිලා තියෙනවා. ඊට පස්සේ salary එක දා ගන්නත් ඕනනේ. salary එකත් මම rand array function එක පාවිච්චි කරනවා. rand array function එක පාවිච්චි කරලා මම rows 1000ක් දාන්න ඕනේ. columns 1යි. minimum අපි ගමු රුපියල් 15000 කියලා. maximum අපි ගමු 1.5 million කියලා. salary එක යන විදිහට මට roughly salaries ටිකක් arrange කරලා දෙන්න කියලා. ඔන්න එතකොට එයා arrange කරලා දෙනවා මට salaries ටිකක් rows 1000ම. ඊට පස්සේ bonus incentive එක අපි හදා ගන්න ඕනේ. bonus එක හදාගමු. මෙන්න මේ ගාන වැඩි වෙන්න ඕනේ. x lookup value එක මේක b2 lookup array මෙන්න මේ range එක return array මේ range එක ඊට පස්සේ value if not found මම කියනවා 0 කියලා. match mode එක exact match search first to last කියන එක දාලා මම enter කරනවා. ඔන්න එතකොට proposed bonus එක හෝ incentive එකත් මෙතෙන් දෙනවා. හරි මම ඒක නම් value paste එකක් දාගෙන ඉන්න අවශ්‍ය නැහැ. දැන් මට ඔන්න ලොකු payroll එකක් තියෙනවා. දැන් මට මේගොල්ලන්ගේ lump sum tax එක calculate කරන්න ඕන. හරි. අපි ගමු බලන්න. lump sum tax 2025 salary එක bonus එක මෙතන තියෙන්නේ paid months අපි මේ ඉන්නේ අප්‍රේල් වල 1යි future months තව 11ක් තියෙනවා. previous lump sum tax කීයක්වත් නැහැ. මම ඕකේ කරනවා. ඔන්න lump sum tax එක ඇවිල්ලා මම මෙතන පුංචි කොටුව ගාව ඩබල් ක්ලික් කරපු ගමන් අර තියෙන 1000ෙම lump sum tax එක calculate වෙලා යනවා. ඉතින් හරිම ලේසි custom function එකක් හදා ගන්නවා කියන්නේ අපි ඔය කරන ගොඩක් වැඩවල කාලය සෑහෙන්න ඉතුරු කරගන්න පුළුවන්. ඔන්න staff 1000කගේ tax එක මම calculate කරලා ඉවරුණා විනාඩි 10යි. Thank you. ආයෙ හම්බෙමු.